සුබ දවල්ක් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවෙන් ඔබ වෙත රැගෙන එන්නේ වෘෂභ ලග්නය ගැනයි. ඔබ මේ නාලිකාව මීට පෙර subscribe කර නැත්නම් ඔබ මේ නාලිකාවට අලුත් නම් දැන්ම subscribe button එක ඔබලා like එකක් දාලා share කරන්න. අපි නැවත නැවතත් තව තවත් මෙවැනි වීඩියෝ රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. අපි බලමු වෘෂභ ලග්නයේ ලග්නාධිපති කවුරුන්ද කියලා. සිකුරු ග්‍රහය තමයි ලග්නාධිපති. මේ සිකුරුගේ බලපෑමට වෘෂභ ලග්න හිමියා බොහෝ තේජවන්ත, ඒ වගේම කාරුණික, සැප සම්පත් ලබන, හැමෝටම ආදරය කරුණාව දක්වන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සිකුරු බලවත් නම් කියන්නේ තමන්ගේ අරමුණ කරා කෙසේ හෝ යන පුද්ගලෙක්. ඒ පුද්ගලයා තමන් උපක්‍රමශීලීව සමහර විට කාලය ගත වුණත් ඔහු ඇයගේ අරමුණ වෙනුවෙන් කෙසේ හෝ ඒ සඳහා කටයුතු කරනවා. අධ්‍යාපන කටයුතු වලටත් හොඳයි. ඒ වගේම ධන වාසනාව. සිකුරු බලවත්ව සිටිනවා නම් ධනය ලැබීම, යාන වාහන, සැප සම්පත් සියල්ලම ලබා දෙන ග්‍රහයෙක්. සෞම්‍ය ග්‍රහයෙක්. නමුත් සෙමට අධිපති මෙම ග්‍රහයා සතුරුව සිටියොත් ඒ ලග්න හිමියන්ට ලෙඩ දුක්, නොමනා හැසිරීම, නොයෙකුත් අධික වියදම් ඇති කිරීම, ඒ වගේම සමාජයේ පිරිහීමට ලක්වීම, අනිත් අයගේ දෝෂ දර්ශනයන්ට ලක්වීම ඇති වෙන්න පුළුවන්. අහංකාර චරිතයක්. තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන චරිතයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට වරදක් සිදු වුණත් ඒක එලිපිටම ප්‍රකාශ කිරීම තමයි මේ වෘෂභ ලග්න හිමියන්ගේ ස්වභාවය. නමුත් ඒ අය හිත ඇතුලේ යම් තරහවක් නැහැ. හිත ඇතුලෙන් ඔවුන් ඒ අයට සමාව ලබා දෙනවා. ඒ වගේම තමන්ට ඊ타ත්ම ලොකු වැරද්දක් වුණත් තර්කානුකූලව සිතා ඒ අය තමන්ගේ ජීවිතයෙන් ඈඩ් කර තබනවා. එවැනි චරිත ලක්ෂණ තමයි මේ අයගේ අපිට දකින්නට පුළුවන් වන්නේ. ඉතින් අපිට සිකුරු අසුබ තියෙනවා නම් අපි නිතරම පින්දහම් කරන්න ඕන. දසදිසා පිරිත, අඟුලිමාල පිරිත වැනි පිරිත් නිතර ගායනා කිරීම, ඒ වගේම බෝධි පූජා වැනි දේවල් කරමින් තමන්ගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න උත්සාහ කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන